අද කිසිම කෙනෙක් මේ ගැන කතා කරන්නේ නැහැ. මේ තියෙන ජීවමාන සාක්ෂි. ජීවමාන සාක්ෂි මේකේ DNA තියෙනවා යාගේ මේකේ DNA. නමුත් අද මොකද්ද වෙන්නේ කන පිට පෙරලා වෙන්නේ යුද අපරාධ කරා කියන්නේ අපිද නැත්තම් මේ අපි මේ වීඩියෝ එක කරන්නේ එඩිටි කාරයෝ මෙතන ඇවිල්ලා අපිට මේ දෙගාන්නතර තැනකට ඇවිල්ලා මේ අර 600ක් මරපු එක්කෙනෙක්ගේ නම්බර එක තමයි මේ තියෙන්නේ. හරිද? ඒතර මේ ජනිත් අපිත් එක්ක ඉන්නේ. එයාත් එතන පෙට්‍රෝල් ගිය එක්කෙනෙක් තමයි මේ රාලාමියනෙක්ගේ මැරිච්ච බොඩි එකෙන් මේක ගලවගත්තේ. එතකොට අද මේ යුද අපරාධ සාක්ෂි වලට අපි මොකද මේ අද අපිට කරන්න පුළුවන්? මේ ඒව ගැන කිසිම කතාවක් නැහැ නේ. එතන තිබිච්ච යුනිෆෝම් එක තිබිච්ච කැලලක් තමයි මෙයා ගලවගත්තේ. හරි? එතකොට මේ තියෙන්නේ ජීවමාන සාක්ෂිය. 72.09 R. පව් ඉතින්. R පොලිස් එක්කෙනෙක්. ඉතින් එයාගේ අද වෙනතුරු කිසිම සාක්ෂියක් නැහැ නේ. දැන් මේ සාක්ෂිය ගැන අපි මොකද කරන්න පුළුවන්? අපිට මේක ගහලා පෙන්වන්න පුළුවන් නේ මෙතනට. එතකොට මේ ජිනීවා මේක ඉස්සරහ අපිට අපි මේ පුටුව මේ ජිනීවා කොන්ෆරන්ස් හෝල් එක ඉස්සරහ ඇසෙම්බලි හෝල් එක ඉස්සරහ අපිට අපි මේ වීඩියෝ එක කරන්නේ. හරිද? මෙතන ඇවිල්ලා පෙන්නන්න දැන් මේ මිනිස්සු මේ අද දෙමව්පියන්ට හරි මේ පෙන්නන ඒවා මේ රාලාමිගේ දෙමව්පියන්ට හරි දරුවන්ට හරි සහෝදරයන්ට හරි පවුලේ කිසිම කෙනෙකුට ඕගොල්ලෝ හිතනවාද මේක සාධාරණීය කාරණයක් කියලා නෑ. අද එයාලට මිනිස්සයාගේ බොඩි එකක් නෑ. ඒ මිනිස්සයාගේ මේ කොම්පෙන්සේෂන් එකක්වත් හම්බුණාද දන්නේ අපි නේ. කිසිම පරීක්ෂණයක්වත් නෑනේ. එතකොට මේ සාක්ෂියක් දැන් මෙතෙන්ට ගෙනල්ලා හරි. දැන් මේ STF එකේ හිටපු අපේ ඔෆිසර් කෙනෙක් තමයි ඉන්නේ. ජනිත්. එතකොට මේ ජනිත් දැන් මේක එදා ඒ පෙට්‍රෝල් ඒ කේස් එකේ වෙලාවේ ගිය වෙලාවේ මේ මැරලා හිටපු මේ අපේ මේ සහෝදර රාලාම් කෙනෙක්ගේ මේ යුනිෆෝම් එකේ තිබිච්ච බැජ් එක මේ. එතකොට අද මේ ජීවමාන සාක්ෂියක්වත් පවා මේවට ගෙහල්ලා පෙන්වන්න අද කවුරුත් නැහැනේ අපිට උදව් කරන්නේ. තේරෙනවද? මේවනේ ගෙහල්ලා පෙන්වන්න ඕනේ. මේ මගුල් මේ දාගෙන ගහන්නේ මේ මැරිච්ච ඒවා අර මේ කී අපේ මිනිස්සු මේ කරන්නේ. හරිද? මෙන්න මේවනේ මේවට විරුද්ධව ගෙහල්ලා පෙන්වන්න ඕනේ. හරි? ඒක නිසා අපි කියන්නේ ඊට වැඩිය මේ ගැන අපි කල්පනා කරන්න ඕනේ. ඊට වැඩිය අපි මේවට ඊට වැඩිය අපි මේවට හොඳ පිළිතුරු දෙන්න නම් මේ වගේ එවිඩන්ස් මේ හොයාගෙන ඇවිල්ලා මේවා වැළලෙන්න දෙන්න හොඳ නැහැ. මේවා වැළලුණා ෆයිට් කරනවා කියන්නේ ඒකයි. මේවා වැළලුණා කියන්නේ අපි නිවට જાතියක් නෙවෙයි. ඔව්. අපි ශ්‍රී ලාංකික සිංහල නිවට જાතියක් නෙවෙයිනේ. අපි මේවා වැළලෙන්න දෙන්න හොඳ නැහැ. අපි මේවා නැවතත් මේ වගේ ස්ථාන වලට ගෙනල්ලා අපි මේවා හරවුස්සලා මේවට සාධාරණයක් ඉටු කරන්න ඕනෙම. අනිවාර්යෙන්. ඒක නිසා අද අපි මේ දෙවෙනි දවස මේ දෙතිකාරයෝ මෙතන ඉන්නවා ඉතින් මේ අද දෙවෙනි දවස අද අපි මේකත් පෙන්වුවේ මොකක්වත් නෙවෙයි. මේ වගේ දේවල් අපි ගාව තියෙනවා. හොඳේ? එහෙනම් ජය වේවා.